අපේ සචිත්‍ර මල්ලි ඔෂාන් මල්ලි මේගොල්ලෝ තමයි රොක් කොලම්බෝ කරන්නේ. රොක් කොලම්බෝගේ දෙවෙනි කන්වර්සේෂන් එක ලයිව් තියෙන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. මම දැකපු fastest growing YouTube channel එකක්. මම හිතන්නේ subscribers වල ලක්ෂයකට වැඩිය ගැහුවා මාස 6ක් යන්නත් කලින්. but shorts වලින් විතරයි. ඉතින් ඒගොල්ලන්ට පොඩි advice එකක් දුන්නා කොහොමද මේක grow කරන්න ඉස්සරහට කියන එක ගැන. බලලා කතා කරන්නේ හැමතිස්සෙම අර මිනිස්සු කරන වැරදි ගැන. පර්සනල් ගාන මේ කරන්නේ නැහැ. ඒක පර්සනල්ට දානවා. සෙලප් අනිවාර්යෙන් පන්සල දුස්සම කරන්න එපා කියන්නේ. ඉන්ස්ටිටියුට් වලට ගියාම ක්ලාස් කරන්නේ නැති ඉන්ස්ටිටියුට් ඕනර්ස්ලා ඉන්නවා නිකන් මිනිස්සු කඩේ යට තට්ටුවේ ඉන්න ඔබ ඉන්ස්ටිටියුට් එක දාලා වගේ ඒ වගේ සෙට් එක ගේම් එකෙන් එළියට ගියා. very interesting character එකක් අපේ කිමෝද් learning platform එකක් හදන කෙනෙක්. මාර interesting යාගේ business එකත්. යනවා කොළඹ යනවා අපේ සිලෙන්ට් එකේ වැඩකට. සිලෙන්ට් එකේ මිෂන් එකකට. ලොකු මිෂන් එකක්. ඒත් එක අපි යනවා මේ සිලෙන්ට් එකේ ලොකු මිෂන් එකකට. ඊට කලින් අපි ආව ෂොප් එකට perfume sample වගේ කුත් අරන් එන්න. ඒත් එක්කම පොඩි perfume service එකක් ගන්නවා. තිරානුත් පොඩි perfume service එකක් ගන්නවා. ඉතින් යන්න පාරට බහිනකොටම දඩ වැස්සක් එනවා. කොහොම හරි අපි වැස්ස කියලා බැලුවේ නෑ. ඒ කියන්නේ පොඩි පහේ වැස්සක් නෙමෙයි අර මොරසූරන වැස්සක් තමයි මෙතනදී යන්නේ. අපි බලාගෙන එළියට අත්තක්වත් වැටෙයිද කියලා එළියට බහිනකොටම අපිට ඉස්සරහට පේන්නම අත්තක් පාරට වැටුණා. ඉතින් අපි අතෑරියේ නෑ. අපි ගියා වැස්ස හිමීටත් අඩු වුණා. අපි කොළඹට රීච් කරා. ඉතින් හයිවේ එකේ ඒත් එක්කම අපි ගියා ශාස්නිව හම්බෙන්න බට්ල. ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. දන්නේ නැත්නම් ගිහලා සර්ච් කරලා බලන්න. very quality personal grooming brand එකක්. 240 seconds break. Monday to Saturday 9 am to 7. ඉතින් මේ වගේ පාරකට මෙහෙම බැස්සම අපි ස්ට්‍රීට් ස්මාර්ට් වෙන්න ඕනේ. අපි හැම කෙනෙක්ගෙම අයිඩියාස් ගන්න ඕනේ. මේ තියෙන ත්‍රිවිල් අංකල් කෙනෙක්ගෙන් අදහස් ගත්තා. ඊට පස්සේ අපි පාරේ යන ඇන්ටි කෙනෙක්ගෙන් ගත්තා. හાર્ඩ්වෙයාර් එකෙන් ගත්තා. ඉතින් මේ තව ඒ වගේම ඔෆිස් එකකට ගියා. අපිව ඩිරෙක්ට් කරා කෙනෙක් මෙතනින් ගිහිල්ලා අහන්න ඒගොල්ලෝ ගාවත් ප්‍රොපර්ටිස් තියෙනවා කියලා. තිරන් එක්කත් එක්කම බීම් එකක් ගේන්න ගියා. කඩයක් නැහැ කියලා හැරිලා ආවා. පොඩ්ඩක් ගන්න ඉවර. ඒ තුනේ ඒ පොඩ්ඩක් වැටෙන්න වෙනත් ඉතින් මේනේ කරීම්. ඉතින් එයාගෙත් බිල්ඩින් එකක් තියෙනවා. එයා අපිට ඒ බිල්ඩින් එක පෙන්වන්න ගියා. ඒත් එක්කම එයාගේ කාමරෙත් බලන්න ගියා. ඇඳවත් හදලා නැහැ හරියට තාමත්. මේ ඉතින් එයා අපිව තවත් එක්කන් ගියා. තව බිල්ඩින් එකකුත් පෙන්වන්න රොමාෆෝ එක ඉස්සරහා කොළඹ 4. ඒ කියන්නේ බම්බලපිටිය අපි දැන් මේ ඉන්නේ. ඒත් එක්ක මේ අංකල් මේ වාහනේ ඉන්න අයියා අපිට මාර විදිහට OCD ලෙවල් එකකින් හයි කරා. එයාගේ කාර් එකේ එතන කෑල්ල හදලා නැති එක. ඉතින් ඊට පස්සේ අපිට තවත් ප්‍රොපර්ටිස් ගොඩකට අපිව ඩිරෙක්ට් කරා. මිනිස්සු ගොඩක් එක්ක අපි මේ දවස් ඇතුළත කතා කරා. මේ තියෙන තවත් ප්‍රොපර්ටි ඕන කෙනෙක් එක්ක කතා කරන අවස්ථාවක්. තිරාන් තව රෙස්ටොරන්ට් එකකට ගියා. එතන ලම් ප්‍රයිස් එක 750යි කියලා ගහලා තිනවා. පොඩ්ඩක්වත් වටින්නේ නැහැ හැබැයි ඒ ගන්න. මේ ඉන්නේ සේන අපේ නම්බර එක ඉල්ලගත්ත මිස් කෝල් එකකුත් ගැහුවා. බට් අද වෙනකන් කෝල් එකක් නැහැ. දැන් මාස 6කටත් වැඩි. මේ තියෙන අපි තවත් ඒ විදිහටම බලපු ෂොප් එකක් මෙතන බලන්න කියලා. මෙතන ලයිට්ස් මේගොල්ලෝ බිස්නස් එක මෙතන අයින් කරන ගමන් හිටියේ. යන පොඩ්ඩක් හරි කියන්නේ අපිට. මේ තියෙන තවත් ඉන්ටරෙස්ටිං පොයින්ට් එකක් අපිට මේ බිල්ඩින් එක අතෑරලා දාලා කවදාවත් කවුරුත් ඇවිල්ලා නැහැ. මෙතන දැන් මේ ඉන්නේ යාගේ හස්බන්ඩ්. අතන ඒ බිල්ඩින් එක ඒගොල්ලෝ බේසිකලි ඒගොල්ලෝ අයිති කරගෙන තියෙන්නේ. එතන ඒගොල්ලෝ කුඩු කපල් එකක් කියලා තමයි මේ පැත්තේ ඒගොල්ලෝ ප්‍රසිද්ධ මේ. තිරාන් බැහැලා යනවා තවත් කෙනෙක් එක්ක කතා කරනවා. මෙතනදී ඉතින් අපි වැඩිපුරම මේ දවස් ඇතුළත මිනිස්සු 100කට විතර වැඩි අපි කතා කරා. අපිට ඕනුනේ ඇත්තටම ප්‍රොපර්ටි එකක් හොයාගන්න. අපිට අපේ බජට් එකට හම්බුන්නේ නැහැ අද වෙනකන්. මේ තියෙන්නේ අපි වැස්සේ තෙමිලා කොණ්ඩේ මේවා කරන අවස්ථාවක්. කොණ්ඩේ පියන අවස්ථාවක්. නාලා ඉන්නේ යන්නේ
හොඳටම නාලා ඉන්නේ. දෙත් වෙලා ඉන්නේ. ඊට වඩා දෙවෙන්න දෙත් වෙන්න දෙයක් නැහැ. තමන්ගේට විතරයි ඕනේ දැන්. කොහොමාරි ගණක් හොයාගෙන යනවාද අපි? කොහොමාරි මේ වෙලාවේදී ඒ තිබ්බ ගට් එක ඒ තිබ්බ ඩිටර්මිනේෂන් එකට අපිට ඒ වෙලාවේ කඩයක් ඒ වෙලාවේ අපේ බජට් එකකට හම්බුණා නම් ඒ කෙනාගෙන් අපි ඒ වෙලාවේදීම ෂොප් එක ගන්න තමයි අපි තීරණය කරන් හිටියේ. ඉතින් ඒත් එක්කම අපි ගෙදර එනකොට අමන්ත ඇවිල්ලා හිටියා. අමන්ත අපිට monthly contents අපිට දෙනවා. අපේ brand ambassador කෙනෙක් වගේ තමයි අත්‍තරම ඉන්නේ. ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ඉතින් මේ වීඩියෝ එක ගන්න කාලේදී අමන්ත අද තරම් අත්‍තරම ප්‍රසිද්ධ නැහැ. එහෙම කියන්නේ නැහැ. එයා ඒ කාලේ ඉඳන්ම තරුවක් තමයි. අදටත් තරුවක්, එදත් තරුවක්, හෙටත් තරුවක්. බැබලෙන තරුවක් අපේ අමන්ත. අමන්තත් එක්ක conversation එකක් ගියා. එයාට දේවල් ටිකක් කියලා දුන්නා. It was an amazing conversation, Masan. Like we had a very good time. Number one, everyone had fun. But number two, Masan, like it was very insightful. Again, Masan, it opened my eyes to another perspective of things. Again, there was one way of me thinking about things, but today you opened my eyes to thinking of it in a broader perspective, Masan. So yeah, there are a few things I took off this chat, and I'll definitely be working on a lot of things. Yeah, fucking eventful. දෙදස් විසි හතරේ 7 වෙනි මාසේ. එතකොට ඔයගොල්ලෝ දකින්න ඇත්තටම කිව්වොත් ඕල්මෝස්ට් අවුරුද්දකට පරණ අපේ ඩොකියුමන්ටරියක් තමයි මේ දකින්නේ.